Hello guys, මං අද කතා කරන්න යන්නේ මගේ Skillshop web application එකේ sign in process එකට අදාළ තියෙන remember me option එක ගැන තමයි මම අද කතා කරන්න යන්නේ. එතකොට remember me කියන option එකේදී වෙන process එක ගත්තොත් සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් login එකක් එන්නේ session එකක් කරා. එතකොට ඒකට බ්‍රවුසර් එකක් එතකොට ඒ බ්‍රවුසර් එක ක්ලෝස් කරපු ගමන් ඒ data ටික නැති වෙලා යනවා. එතකොට ආයි යූසර් කෙනෙක් ඒ යූසර් ආයි new tab එක open කරගෙන ආයි ආවට පස්සේ ඊට පස්සේ ඒ තියෙන data ටික ආයි මැකිලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඔයාලා ඒව දැකලා ඇති. එතකොට එන්නේ වගේ දේවල් වලට අපේ මේ remember me option එක අපිට වැදගත් වෙනවා. එතකොට අපි මේකේ මේ remember අපේ data ටික ඒ විදිහට තියාගන්න නම් අපිට සිද්ධ වෙනවා cookies use කරන්න. අපි ඒක තමයි මේ remember me කියන එකෙන් කරන්නේ. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. මුලින්ම මම ඔයාලට මේක පෙන්වන්නම් අපි හදාගෙන යන දැන් web application එකට නිකන් login වෙලා මේ කොහොමද වෙන්නේ කියලා. මුලින්ම මෙතනට email එකක් දෙනවා. පස්සේ ඊමේල් එකක් දීලා අපි සාමාන්‍ය විදිහට පාස්වර්ඩ් එකක් දෙනවා. දීලා අපි ලොගින් හරිද? ඊට පස්සේ අපි ලොග් වෙනවානේ. එතකොට අපි දැන් සාමාන්‍ය විදිහට ලොග් වුණාට පස්සේ මම ඔයාලට කිව්ව නේද cookies කතාව. එතකොට මේ අපි එතකොට මෙතන session එකක් start කරනවා තමයි මේ cookie එක හැදෙන්නේ. බලාගන්න පුළුවන් මෙතන තියෙන cookie. එතකොට මෙතන ඔයාලට බලාගන්න පුළුවන් මොකුත් නෑ. මෙතන තියෙන්නේ PHP SSID එකක් විතරයි. ඔයාලට ඉච්චර ID ගන්න බැරි. එතකොට බලමු කොහොමද මේක වෙන්නේ කියලා. මම මෙතනින් පොඩ්ඩක් ආයි back එන්නම්. හරිද? ඊට පස්සේ මම මෙතන පොඩ්ඩක් reload කරලා පෙන්නන්නම්. එතකොට මෙතන මොකුත් නෑ. email එකක් නෑ, password එකක් නෑ. හරිද? එතකොට ඒ කියන්නේ අපේ මේ cookies එක start වෙලා නැහැ කියන එක. හරිද? එතකොට අපි මුලින්ම බලමු හැමතිස්සම අපි ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි හැමතිස්සම ටයිප් කර කර ඉන්නවා. ඒකට අනුවදේ තමයි මේ remember me කියන එක. එතකොට අපේ data ටික අපිට save කරලා තියාගන්න පුළුවන්. දැන් අපි ආයි බලමු මේකට remember me එකක් දීලා sign in වෙලා ඊට පස්සේ බලමු කොහොමද මේ cookie එක වැඩ කරන්නේ කියලා. මම මෙතන ඊමේල් එකක් දීලා අපේ ඊමේල් එකට අදාළ පාස්වර්ඩ් එකක් දීලා remember me කියන එකක් දීලා sign in වුණාට පස්සේ අපි home page එකට load වෙනවා. එතකොට මං ආයෙ අර මේ cookies කියන එක ඔබලා බලුවාට පස්සේ මෙතනට ආයෙ අලුතින් ආවට බලන්න පුළුවන් Skillshop remember ඊට පස්සේ Skillshop user email කියලා එකක් Skillshop user ID කියලා එකක් මෙතනට පෙන්නනවා. ඒ කියන්නේ අපි අර remember me කියන එක කරාට පස්සේ අපි එන්ටර් කරපු data ටික මෙතන ස්ටෝර් වෙලා තියෙනවා. මෙතන තියෙනවා remember me කියන එකේ value එකක් තියෙනවා. එතකොට මෙතන අපි එන්ටර් කරපු email එක තියෙනවා. එතකොට මෙතනින් අපි මෙතන තියෙන්නේ අපි database එකකින් ආපු email set එකේ ID එක තියෙනවා. user ID එක තියෙනවා. එතකොට දැන් මම ඔයාලට පෙන්නන්න මෙතනින් back වෙලා මෙතන refresh කරොත් අපි අර enter කරපු email එකේ එහෙම මේ විදිහටම තියෙනවා. ඒ කියන්නේ අපි අර enter කරලා තියෙන email එක මේකේ store වෙලා තියෙනවා. දැන් අපි ආයි මෙතනට අපේ
පස්සේ අපි කතා කරමු. එතකොට මම මෙතන පාස්වර්ඩ් එක දීලා මම ලොග් වෙනවා. ඊට පස්සේ අපි හෝම් පේජ් එක ලෝඩ් වෙනවා. අපි බලමු කොහොමද මේ ප්‍රොසෙස් එක අපි හදාගෙන තියෙන්නේ කියලා. එතකොට මම මුලින්ම ඉන්ඩෙක්ස් එකට ඇවිල්ලා ඔයාලට පෙන්නන්නම් sign in form එක. එතකොට මම අර කලින් කතා කරපු වීඩියෝ එකේ කතා කරේ විදිහට මෙතන තියෙන ඊමේල් එකේ ඉන්පුට් එක තියෙනවා. එතන මෙතන පාස්වර්ඩ් එකේ ඉන්පුට් එක තියෙනවා. එතකොට ඒ වගේම මෙතන remember me කියන එක හදාගෙන තියෙනවා. එතකොට මේ remember me එක ගැන කතා කරොත් අපි මොනවද remember me කියන එකට ID එකක් දාන්නවා remember කියලා. එතකොට මෙතන PHP scriptlet එකක් දාගෙන තියෙනවා. මේකෙන් අපි වෙන්නේ තාම වැදගත් වැඩ. ඒ කියන්නේ user කෙනෙක් කලින් පාරක් remember me කියලා තියෙන අපේ අර ටික් එකට ටික් කරලා තිබුණා. ටික් එකක් දාගෙන තිබුණා. සේව සයිඩ් එකකින් ඒක මතක තියාගෙන තියෙනවා. හරිද? ඊට පස්සේ ආයි ඊළඟ පාර එන්ටි පේජ් එක ලෝඩ් වෙද්දී අර කියන ටික් එක ඊට පස්සේ ඊළඟ පාර පේජ් එක ලෝඩ් වෙද්දී මේ remember me කියන variable එක true වෙනවා. එතකොට automatic විදියට මේ check box එක ටික් එක වැටිලා තියෙන එක තමයි user ට පෙන්නන්නේ. ඒක තමයි මෙතන සරලව වෙන්නේ. අපි බලමු දැන් මේකේ backend එක කොහොමද වෙන්නේ කියලා. මම ඊට පස්සේ මුලින්ම මගේ odd.js ඇතුළට යනවා. මුලින්ම අපි බලමු JavaScript පැත්තේ මේක කොහොමද handle කරන්නේ කියලා. එතකොට අපේ sign in function එක ඇතුලේ මෙන්න මේ line එක සහ මෙන්න මේ line එකෙන් අපි කරන්නේ අර අපි බලපු UI එකේ තියෙන remember me check box එකේ ඒ කියන්නේ ටික් එක දාලා නැද්ද කියන එක පරීක්ෂා කරන එක තමයි මේකෙන් කරන්නේ. එතකොට මෙතන remember me secret true false කියලා පොඩි shortcut එකක් පාවිච්චි කරලා මෙතන තියෙනවා. එතකොට ටික් එක දාලා නැත්තම් ටික් එක දාලා නම් true කියලා පෙන්නනවා. true කියන string එකත් ටික් එක දාලා නැත්තම් false කියලා string එකත් form data එකට එකතු වෙනවා. ඊට පස්සේ අපි කරන්නේ දැන් වැදගත්ම දේ තමයි PHP එකේදී මේ දත්ත පාවිච්චි data ටික පාවිච්චි කරලා user මතක තියාගන්න එක. ඊට පස්සේ අපි කරන්නේ token එක generate කරන එක. ඒ කියන්නේ අපි ඒක හදාගෙන තියෙන්නේ login process.php එකේ. එතකොට මෙතන දෙනවා if එකක් දාගෙන remember me true කියලා. එතකොට මේකෙන් trueද කියලා බලනවා. true නම් අපි පාස්වර්ඩ් එක කෙලින්ම එතකොට අපේ පාස්වර්ඩ් එක cookies වල සේව් කරන්නේ. ඒ කියන්නේ අපි ඒක පාස්වර්ඩ් එක දාන එක එහෙම රිස්ක් වැඩක්. ඒකට අපි කරන්නේ මේ වගේ වැඩක්. එතකොට මම යනවා login process.php තුලේ මේ තියෙන්නේ හදාගෙන තියෙන්නේ මෙන්න මේ වැඩේ තමයි මම කරන්නේ. අපි මෙතනදී randomly පාවිච්චි කරලා අහඹු ලෙස security code එකක් ගන්නවා. token එකක් හදා ගන්නවා. ඊට පස්සේ ඒකේ hash එක database එකේ store කරනවා. ඒක තමයි අපි මෙතනදී කරන්නේ. ඊට පස්සේ තමයි අපි user ගේ browser එකට මේ විදිහට මේ විස්තර ටික අපි යවනවා. user ID එක, email එක, name එක, account type එක ඒ ඔක්කොම ටික අපි යවනවා. මේ තියන්නේ ඒ අපි යවන ටික අපි cookie එකක් set කරනවා දින 30ක් වළංගු වන විදිහට. එතකොට user ආයෙත් දවසක website එකට ආවම browser එකකින් මේ token එක save එකට පෙන්නනවා. එතකොට save එකකින් දන්නවා මේ ඉන්නේ කලින් log වුණ කෙනා කියලා අඳුර ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මෙතනදී else එකක්
ඒ කියන්නේ user remember me ටික් එක අයින් කරලා ලොග් වුණොත් අපි කලින් තිබුණ cookies ඔක්කොම delete කරන්න ඕන. එතකොට අපි මෙතනදී මේ set cookie කියන එක දාගෙන මෙතනදී අපි කරන්නේ cookies එකේ කලින් ඉවත් cookie එකේ time එක ඉවරයි කියලා browser එකට දන්වන එක. එතකොට browser එකෙන් මේ දත්ත ඔක්කොම ටික මැකිලා යනවා. තව දෙයක් තමයි මම මේකේ මුලින්ම කියන්න ඕන. මෙතනදී මුලින්ම අපි මෙතනට remember me status එක අපි මෙතනට දාගන්නවා. ඒ තියෙන්නේ අපි දාගත්ත එක. ඒ කියන්නේ අපි odd.js එකෙන් ගේන request data ටික අපි මේකට ගන්න ඕන. එතකොට මෙතන ESET එකෙන් බලනවා remember me කියන දත්ත ටික අපිට ලැබිලා තියෙනවද කියන එක. ඒක true නම් විතරයි අපි ඉස්සරහට වැඩ ටික කරගෙන යන්නේ. එතකොට අපේ token එක database එකේ add කරන ටික තමයි අපි මෙතනදි කරලා තියෙන්නේ. මේ තියෙන්නේ අපි අපේ remember me token කියලා හදාගෙන තියෙන table එකේ අපි data ටික අපි මෙතනට add කරගන්නවා. අපි දින 30ක් ඇතුළත මේ token එක කල්ලිකුත් යන විදිහට තමයි හදලා තියෙන්නේ. එතකොට මෙතනට අපි expire වෙන date එකත් එක්ක දෙන විදිහට තමයි අපි store කරන්නේ අපේ data ටික. ඊට පස්සේ මේ ඔක්කොම ටික database එකේ ඇතුළත් කරනවා. ඊට පස්සේ අපි මෙතනදී අපේ මම කලින් කතා කරා වගේ අපේ user එකේ මේ data ටික user එකේ browser එකේ store කරනවා, save කරනවා. ඊට පස්සේ එහෙම නැත්නම් user ඒ ටික් එක remember me ටික් එක on කරන්න නැතුව log වුණොත් අපි කලින් තිබුණ cookies ඔක්කොම ටික අයින් කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි අපි මෙතෙන්දි කරලා තියෙන්නේ. එතකොට මේක මෙහෙම දැම්මම පස්සේ browser එකෙන් delete කරලා දානවා. ඊට පස්සේ එහෙම data ටික හරියට තියෙනම් success කියලා message එකක් කෝ කරපු ගමන් අපේ data automatically අපිව ඒ data ටික අරගෙන automatically අපි home page එකට load වෙනවා. ඒ data ටික අපිට පෙන්නනවා. ඊට පස්සේ එහෙම කලින් අපි remember me token එකක් දාගෙන නැත්නම් invalid user prediction කියලා error message එකක් එනවා. මේ තමයි අපේ